මම ඔබතුමාට කියන්නේ මේ සතොසෙම්ම විතරක් මේ රටේ මිනිස්සු බඩු ගන්නව නම් වැඩේ හරි වෙන්නේ නැහැ. කඩේ යන්නකො බලන්න. කඩේ යන්න මගේ දෙයියෝ ගිහිල්ලා තියනවද? කඩේ ගියාම තමයි දැන්නේ. හැම කඩේම එක ගාන තියනවද? වෙන්නේ නැහැ. මම මේ කියන්නේ මේකේ පොරොන්දු වෙච්ච දේවල්. පොරොන්දු වෙච්ච දේවල්. අපි දැන් මේ මාසෙයි දවස් 4ක් ඇතුලේ මොනවද අපි මේ පාර්ලිමේන්තුවේ වැඩිපුර කතා කරේ? අපිට තිබුණා සුබ නැකතට එක මිටට රිලව් ගයින්න. ඔබතුමාටත් ගයින්න ආවා. ගෙදරට පොඩි කොලයක් ආවා. සුබ නැකතට නිසි වෙලාවට රිලව් ගයින්න තිබුණා. අපිට තිබිච්ච දේවල්. එතකොට දැන් අපි ගන්න මම දැක්ක අපේ ගෙදරටත් ආවා කොලේ. ඒක කියවන්න චීනක් කන්නඩියක් දාන්න ඕන. මෙන්න මෙච්චරයි කොල කෑල්ල. දැන් ගන්න කියමු රිලව් ටික. දැන් කීයද ගන්න? ලංකාවේ රිලව් කීයද? දඩුලේන්නු කීයද? මොනරු කීයද? මේ අපිට හම්බෙච්ච දේවල්. අපි ඒ වගේම තමයි එතුමාලා අපේ අනුරකුමාර ජනාක ජනාධිපතිතුමා සුනිල් නඳුන් නැති මේ අපි ඔක්කොම එකතු වෙලා තමයි 2004 පාද යාත්‍රාව ඇවිල්ලා තන්ති ගන්න ඕන වගේ ආවේ. අපි හොඳ යාළුවෝ. කරට අත දාගෙන ආවේ. අපි හොඳ මිත්‍රයෝ. අපි ඉස්සර නිලයි රතුයි දෙක වැණු එකට කොසිමිටේ දාලා වේදිකා හදලා ඒ අපේ ඉතිහාසය මම මතක් කරේ. මතකයිනේ? දාසිරට වා හිටියන අනිත් පැත්තේ හිටියේ. අපි චන්ද්‍රකාන ඕනවා දිලවුවා. ඒක තමයි මම මේ කියන්නේ හැමදාම දේශපාලනයේ සදාකාලික මිතුරොත් නැත. සදාකාලික හතුරොත් නැත.